ගොඩක් දවසකින් වීඩියෝ එකකුත් අරගෙන එන්න බැරි වුණා. අද අපි යමු අපේ කැම්පස් එකේ තියෙන ශිවරාත්‍රි පූජාවට. දැන් වෙලාව 8:00ට විතර කිට්ටුයි. ඉතින් අපි තුන්දෙනා ලෑස්ති වෙලා තව යාළුවෙක් එනකල් ඉන්න උනා චුට්ට වෙලාව. ඒ වෙලාව ඇතුළත ඉතින් අපි ෆොටෝස් ගහලා ඒ ටික කරගත්තා. අපි ලස්සන ෆොටෝ එකක් සෝෂල් මීඩියා වලට දානකොට ඔන්න ඔය විදිහට තමයි ඒකේ behind the scenes ටික තියෙන්නේ ඉතින්. අපි හවස පන්සල් ගියා. ඒ ගිහින් ආපු ගමන්ම ආයෙමත් ලෑස්ති වුණා මේ ශිවරාත්‍රි පූජාවට යන්න. ඇත්තටම මේක අපි යන්න හිතන් හිටියෙත් නැහැ. ඒ වුණාට ඉතින් තාම කැම්පස් ජීවිතය අපිට ඉතුරු වෙලා තියෙන තව පොඩි කාලයක් විතරනේ. ඒ හින්දා අපි හිතුවා එහෙනම් අපි මේ ෆන්ක්ෂන් එකටත් යමු කියලා. හරි දැන් අපි යන්න තමයි යන්නේ. මෙච්චර වෙලා බලන් ඉන්නේ මෙන්න මේ යාළුවා එනක. හරි. අයියෝ මේ එළියක් නැහනේ. ටෝච් එකක් අල්ලන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි මගේ යාළුවෝ ටික මම වීඩියෝ එකක් හදනකොට මට උදව් කරන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් thank you. අපි ඉන්න බෝඩිමේ ඉඳන් මේන් කැම්පස් එකට තියෙන පොඩි දුරයි. ඉතින් මේ කෝවිල තියෙන්නේත් මේන් කැම්පස් එක ඇතුළෙම තමයි. ඔන්න චුට්ටක් එළිය වුණා. අනේ ඔන්න අපි ටිකෙන් ටික කැම්පස් එක ළඟට ආවා. මේ තියෙන්නේ මේන් එන්ට්‍රන්ස් එක. මෙතනින් ගිහිල්ලත් යන්න පුළුවන්. හැබැයි කෝවිලත් එක්කම තියෙන ගේට් එක අද ඕපන් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒ පැත්තෙන්ම යන්න පුළුවන්. අපි අද මේ පැත්තෙන් යන්නේ නැහැ. මොකද ලයිට්ස් දාලා අර පැත්ත ලස්සනට හදලා තියෙන හින්දා අපි අද ඒ ගේට් එකෙන් තමයි යන්නේ. කොච්චර ෆොටෝ ගැහුවත් ඇතිවීමක් නෑනේ. ඔන්න අපි මෙතනත් ඉඳලා ෆොටෝස් ටිකක් ගහලා තමයි ඇතුළට ගියේ. ඔන්න ඉතින් අපි කෝවිල ළඟටම ආවා. අපි එනකොටත් මේක පටන් අරගෙන තමා තිබුණේ. එතකොට එතනදී ඒගොල්ලෝ පූජාවන් කරනවා. ඒ වගේම එයාලගේ කල්චරල් ඉවෙන්ට්ස්. ඒ කියන්නේ භරත නැටුම්, තාණ්ඩව වගේ දේවල් මෙතන අපිට දැක ගන්න පුළුවන්. අපේ ෆැකල්ටි එකට වෙලාව දීලා තිබුණේ රෑ 9 ඉඳන් 10:00 වෙනකල් කියලා. එතකොට ඒ වෙලාව ඇතුළතදී අපේ ෆැකල්ටි එකේ ළමයි තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. ඇතුළට යන්න කලින් අපි සෙරෙප්පු ගලවලා කකුල් හොද ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඒ තියෙන්නේ අපේ කැම්පස් එක ඇතුලේ තියෙන පරමේශ්වරම් කෝවිල. මම ගොඩක් ආසාවෙන් ආවේ මෙතන තියෙන අර ලස්සන නැටුමක් බලන්න. ඒත් අපි එනකොට ඒවා ඉවර වෙලා තිබුණේ. ඊළඟට ඒගොල්ලෝ කරන පූජාවකුත් අපිට බලා ගන්න පුළුවන් වුණා.
අපි මේක ඉවර වෙනකල්ම හිටියේ නැහැ. මොකද ගොඩක් රෑ වෙනකල් තියෙනවා. ඉතින් අපි බෝඩිමට එන්න ඕන හින්දා අර පූජාවත් බලලා ටික වෙලාවකින් එළියට ආවා. අපිත් එක්ක තව යාළුවෙක් අපේ බෝඩිමට යන්න ආවා. ඊට පස්සේ එයාගේ තිබ්බ බයිසිකලේ තමයි මම මේ පැදගෙන යන්නේ. ගොඩක් වෙලාවට හිතෙනවා මෙහි තියෙන වැඩ කරගන්න වහාට මෙහාට යන්නේවට බයිසිකලයක් තිබ්බනම් පහසුයි කියලා. ඒත් ඉතින් බයිසිකලයක් නැහැනේ. දැන් පයින්ම තමයි යන්න පුරුදු වෙලා ඉන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි ශිවරාත්‍රී උත්සවයට ගිහිල්ලා ඒ දවස් ඉවර කරේ. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. එතකල් පරිස්සමට ඉන්න.